සුබ දවසක්. ඉතිහාසයේ වීරයන්ට ආදරය කරනවා වගේම ඉතිහාසයේ අයිරණියටත් ආදරය කරනවා. උතුම් මරණයක හෝ ජයග්‍රාහී අවසානයක සෑම කතාවකටම තවත් කතාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ඨත්වය අවසාන මොහොතේදී විකාරයක් බවට පත් වූ තැන. ගණන් කළ නොහැකි සටන් වලින් බේරුණු රණශූරයෝ හාස්‍යජනක අනතුරු වලට හසු වුණු හැටි නැත්තම් තමන්ගේම උමතුකම් නිසා විනාශ වුණු බුද්ධිමතුන්ගේ කතාව තමයි මේ. ඉතිහාසයේ මේ කතා කියන්නේ පුංචි සිනහවකින්. මේ අයගේ ජීවිත ආකර්ෂණීය නොවේ කියලා අපි කියන්නේ නැහැ. මේ එක් චරිතයෝ ධෛර්ය, බුද්ධිය හෝ බලය තුලින් තමන්ගේ නම් ඉතිහාසයේ සටහන් කරලා තිනවා. හැබැයි ඔවුන්ගේ අවසානය ඒක ඔවුන්ට ලැබෙන්න ඕන සිනමාත්මක අවසානය නෙවෙයි. ඒ වෙනුවට දෛවය නැත්නම් සමහර විට කර්මය අවසාන දර්ශනය නැවත ලිව්වා. මේ තියෙන්නේ බලවතුන් පැකිලුණු සියවස් ගණනක ප්‍රශංසාව ඛේදනීය විකට නාට්‍යයක් බවට පත් වූ අවස්ථා. මොකද කෙනෙක් කොච්චර ඉහළට ගියත් ස්වභාව ධර්මය, අයිරණිය නැත්නම් ඔවුන්ගේම මිනිස් අඩුපාඩු කෙසෙල්ලෙල්ලක් සමග ඉහළින්ම බලා සිටිනවා. 10. තමන්ටම ටෝස්ට් කරගෙන මිය ගිය රජු. The king who toasted himself to death. චාල්ස් දෙවන කියන්නේ නරක චාල්ස් ලෙස ප්‍රසිද්ධ නවරේ රජතුමා. 14 වෙනි සියවසේ යුරෝපයේ පුරාම කුමන්ත්‍රණ, පාවාදීම් සහ දශක ගණනාවක ද්‍රෝහිකම් වලට ඔහු කුප්‍රකටයි. නමුත් මේ රජුගේ ජීවිතය අවසන් කළේ ඔහුගේ සතුරෙකුගේ කඩුවක් නෙවෙයි. ඒ ඔහුගේ ඇඳ ඇතිරිල්ලක්. අංශභාගයෙන් පෙළුණු චාල්ස් රජුගේ වෛද්‍යවරුන් තීරණය කළා ඔහුගේ ශරීරය බ්‍රෑන්ඩි වලින් පෙඟ වූ ලිනන් රෙදි වලින් ඔතලා උණුසුම යථා තත්වයට පත් කරන්න කියලා. අවාසනාවට සේවකයෙක් අතේ තිබුණු ඉටිපන්දමක් සමග නූල් කැපීමට උත්සාහ කරන විට මත්පන් ගිනිගත්තා. රජතුමා ඇඳේම ගිනිගෙන මිය ගියා. රාජ්‍යදහනි පාවාදීම් වලින් ගිනිබත් කළ මේ මිනිසා අවසානයේ තමන්ගේම ප්‍රතිකාරයෙන් ගිනිගත්තා. 9. තමන්ගේම විනාශය කෑ ගවේෂකයා. The Explorer Who Ate His Own Doom. ශ්‍රීමත් රිචඩ් ෆ්‍රැන්සිස් බර්ටන් කියන්නේ 19 වෙනි සියවසේ සිටි ශ්‍රේෂ්ඨතම ගවේෂකයෙක්. භාෂා විශාරදයෙක්, කඩුහරඹ ශූරයෙක් සහ වෙස්වලාගෙන මෙක්කාවට ඇතුළු වූ පළමු යුරෝපියයා. ඔහු කාමසූත්‍රයේ පරිවර්තනය කළා. ඒත් 8-9 දී කාන්තාර, ලෙඩ රෝග සහ පිටුවහල් කිරීම වලින් බේරුණු බර්ටන් නරක් වූ මාළු කියන නුසුදුසු විරුද්ධවාදියාට හසු වුණා. ත්‍රයිස්තේවලදී රාත්‍රියක ඔහු සීතල මස් සහ නරක මුහුදු ආහාර අනුභව කරලා කිරිවලින් ඒක හොදලා දැම්මා. පැය කීපයක් ඇතුළත ඔහු කොලරාව වැනි ප්‍රහාරයකින් දරුණු වේදනාවකින් පෙළුණා. ඉන්පසුවයි ඔහු මිය ගියේ. අයිරණියට තවත් අපහාසයක් එක් කරමින් ඔහුගේ බිරිඳ ඉසබෙල් ඔහු මිය ගියාට පසු ඔහුගේ ප්‍රකාශයට පත් නොකළ අත්පිටපත් බොහොමයක් පුළුසා දැමුවා. තහනම් ලෝක සොයා ගැනීමට ජීවිතේ පරදුවට තැබූ මේ මිනිසා මුලින්ම ඉතිරි වූ කෑමවලින්ද පසුව ආදරය නිසා ඇති වූ වැරදි වාරණයකින්ද විනාශ වුණා. 8. පහත් වීමට අමතක වූ සමුරායිවරයා. The Samurai Who Forgot to Duck. ටොයොටෝමි හිඩෙට්සුගු පක්ෂපාතීත්වය සහ ගෞරවය විදහා පෙන්වූ චරිතයක්. ඔහු යුදනායක ටොයොටෝමි හිඩයොෂිගේ බෑනනුවන්. ඔහු ඉතා සුකෝපභෝගීව හැදී වැඩුණු අතර ජපානයේ බලවත්ම වංශයක් මෙහෙයවීමට නියමිතව සිටියා. නමුත් හිඩයොෂි තම බෑනාගේ අභිලාෂය ගැන බිය වූ විට ඔහුට සෙප්පුකු එනම් චාරිත්‍රානුකූල සියදිවි නසා ගැනීම සිදු කරන ලෙස නියෝග කළා. හිඩෙට්සුගු නිහඬව අවසාන කවියක් රචනා කර කඩුවක් තම උදරේ ඇනගත්තා. ඔහුගේ දුක්වේදනා ඉක්මනින් අවසන් කිරීමට සිටි කඩුවෙන් හිස ගසන්නා කයිෂකුනෙන් කඩු පහර වරදෙවූ. කාර්ය නිම කිරීමට පෙර කරුණු කීප වතාවක්ම පහර දීමට සිදුවීම ඉතා භයානක දර්ශනයක් වුණා. මේ සටන් කලාව ප්‍රගුණ කළ ගෞරවනීය උරුමකාරයා බියගුළුකම නිසා සමුරායි ගෞරවය පවා කැබලිවලට ඉරාදමිය හැකි ආකාරය සංකේතවත් කළා. 7. මරණයට සිනාසුණු ජෙනරාල්වරයා. The General Who Laughed at Death. යුනියන් ජෙනරාල් ජෝන් සෙජ්වික් ප්‍රසිද්ධ වුණේ වෙඩි ප්‍රහාර මැද පවා ඔහු සංසුන්ව සිටීම නිසයි. 1864 ස්පොට්සිල්වේනියා සටනේදී කොන්ෆෙඩරේට් උණ්ඩ ඔහු අසලින් විසිවී යන විට ඔහු තම මිනිසුන්ට සහතික වෙමින් මෙහෙම කිව්වා. මේ දුරින් උන්ට අලියෙකුටවත් වදින්න බෑ. තත්පර කිහිපයකට පසු තියුණු වෙඩික්කරුවෙකුගේ උණ්ඩයක් ඔහුගේ ඇසට යටින් වැදුනා. ඔහු ක්ෂණිකව මිය ගියා. ඔහු ගැටිස්බර්ග් සහ ඇන්ටිඇටම් ඇතුළු සටන් දුසින් ගණනකින් බේරුණත් එක් හොඳින් ඉලක්ක කළ වෙඩි පහරකින් බිඳ වැටුණා.
තම මිනිසුන් සංසුන් කිරීමට කී ඔහුගේ අවසන් වචන ඓතිහාසික විහිළුවක් බවට පත් වුණා. ස්ථාවර නායකත්වයේ විදහා දැක්වූ ජෙනරාල්වරයා අධික ආත්ම විශ්වාසයක මොහතකින් දෛවයේ කුරුරුම සන්දිස්ථානයට මුහුණ දුන්නා. 6. සිනාසෙමින් මියගිය විද්‍යාඥයා. The scientist who died laughing. තෝමස් මිඩ්ලි ජූනියර් නූතන ලෝකය වෙනස් කළා සහ ඒට විෂ කළා. ඔහු පෙට්‍රල් වලට ටෙට්‍ර එතිල් ඊයම් එකතු කළා. ශීතකරණ සඳහා ක්ලෝරෝෆ්ලෝරෝකාබන් CFC නිර්මාණය කළා. මේව එකල ප්‍රශංසා ලැබූ ආශ්චර්යයන් වුවත් පසුව ඒවා විශාල ඊයම් විෂවීම සහ ඕසෝන් ක්ෂයවීම සඳහා හේතු විය. 1944 දී පෝලියෝ රෝගයෙන් අඩපණ වූ මිඩ්ලි තමා එඳෙන් ඔසවා ගැනීමට කඹ සහ කප්පි පද්ධතියක් නිර්මාණය කළා. එක් උදෑසනක එම උපකරණීය ක්‍රියාවිරහිත වී ඔහුව පටලවා ගෙල සිරකර මරා දැමුවා. තම රසායනික ද්‍රව්‍ය වලින් ග්‍රහලෝකයට හානි කළ මේ නව නිපදවුම්කරු අවසානයේ තමන්ගේම යාන්ත්‍රික නිර්මාණයකින් මිය ගියා. මේක අයිරනික අවසානයක්. කිසිම දක්ෂයෙකුට තමන්ගේම සොයා ගැනීම් වල ප්‍රතිවිපාක වලින් ගැලවෙන්න බැරි බව ඔහු මරණයෙන් ඔප්පු කළා. 5. තමන්ගීම අධිරාජ්‍ය පුලුස්සා දෙමු අධිරාජ්‍යයා. The Emperor who burned his empire. කුප්‍රකට රෝම අධිරාජ්‍යයා වූ නීරෝ නිරපේක්ෂ බලයට අණදුන්නා. තවද සමහරු කිව්වේ රෝමේ ගිනිදැල් වලටත් ඔහු අණදුන්නා කියදා. ඔහු වසර ගණනාවක් කුමන්ත්‍රණ වලින් බේරුණත් ක්‍රීව 68 දී කැරල්ලක් ඔහු පසුපස හඹා ආවා. සෙනෙට් සභාව විසින් රාජ්‍ය සතුරෙකු ලෙස ප්‍රකාශයට පත් කළ නීරෝ රෝමෙන් පිටත පිහිටි විලාවකට පලා ගොස් එහිදී සියදිවි නසා ගැනීමට උත්සාහ කළා. තම ලේකම් එපෆ්‍රොඩිටස්ගේ උදව්වෙන් ඔහු අවසානයේ කිනිස්සක් උගුරට ඇනගත්තේ මොනතරම් කලාකරුවෙක්ද මාතුල මිය යන්නේ කියා අඬමින්. ඔහුගේ පැකිලීම නිර්භීත අවසානයක් වෙනුවන් කනගාඩුදායක දර්ශනයක් බවට පත් කළා. තමන්ගේ නගරය දෙවෙනවා බලන්න ඇති මේ මිනිසා තමන්ගේම ගිනි පුපුරෙන් දැවී ගිය උඩඟුකමේ සංකේතයක් බවට පත් වුණා. 4. මංගල්‍යයකදී හුස්ම හිරවී මියගිය ජයග්‍රාහකයා. The conqueror who choked on a feast. මහා ඇලෙක්සැන්ඩර් ඔහුගේ 33 වෙනි උපන්දිනයට පෙර ග්‍රීසිය සිට ඉන්දියාව දක්වා අධිරාජ්‍යයන් ජයගත්තා. නමුත් පර්සියාව පරාජය කළ මේ රණශූරයාගේ අවසානයේ වූයේ යුදපිටියක් නොව බැබිලෝනියේ පැවති මංගල්‍යයක්. ක්‍රිස්තු පූර්ව 323 දී රාත්‍රියක බීමතින් පසු ඔහු දෙඩි ලෙස රෝගාතුර වුණා. සමහර වාර්තාවල උණ ගැනත් තවත් වාර්තාවල විෂ ගැනත් සඳහන් වුණත් මේ බලවත් ජනරාල්වරයා දින ගණනාවක් කතා කිරීමට නොහැකිව දුක් විඳා. මාස කීපයක් ඇතුළත ඔහුගේ විශාල අධිරාජ්‍ය කැබලිවලට කැඩී ගියා. ජීවිතයේ සෑම උපක්‍රමයක්ම ප්‍රගුණ කළ මේ මිනිසා මරණයට කිසිදු සැලසුමක් ඉතිරි නොකළ අතර ඔහුගේ පානීය කුසලානය හිස් වූ මොහොතේම ඔහු ගොඩනැගූ ලෝකය කඩා වැටුණා. 3. හුස්ම ගැනීමට අමතක වූ දක්ෂයා. The genius who forgot to breathe. ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ ගැලවීමේ කලාකරුවා වන හැරි හූඩිනි මරණයට පවා අභියෝග කළා. දම්වැල්, මිනිපෙට්ටි, වතුර ටැංකි ඔහු මේ සියල්ලෙන් ගැලවුණා. නමුත් 1926 දී ඔහුට ඔහුගේ ප්‍රතිවාදියා මුණ ගැසුනේ ඕනෑවට වඩා උනන්දු වූ රසිකයෙක් තුලයි. මොන්ට්‍රියල්හි දේශනයකින් පසු ජේ ගෝඩන් වයිට්හෙඩ් නම් ශිෂ්‍යයෙක් ඇහුවා හූඩිනීට ඕනෑම පහරකට ඔරොත්තු දිය හැකිද කියලා. අවධානය වෙනතකට යොමු වී සූදානම් නොවී සිටි ඔහු එව් කියා පිළිතුරු දුන්නා. ඔහුට ඇඟ තද කර ගැනීමට පෙර මේ මිනිසා ඔහුට නැවත නැවතත් උදරයට පහර දුන්නා. දින කිහිපයකට පස්ස ඩෙට්‍රොයිට්හි ප්‍රසංගයක් අතරතුර හූඩිනි කඩා වැටුණා. වෛද්‍යවරුන් සොයාගත්තේ ඉරීගිය උපග්‍රන්ථයක්, රප්චර්ඩ් ඇපෙන්ඩික්ස් සහ මාරාන්තික පෙරිටෝනයිටිස් තත්ත්වයකි. 2. වැරදි කුසලානය පානය කළ දාර්ශනිකයා. The philosopher who drank the wrong cup. ඇතන්ස්හි ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා වූ සොක්‍රටිස් ඔහුගේ ජීවිතය ගත කළේ ප්‍රඥාව යනු තම නොදැනුවත්කම දැනගැනීම බව ඉගැන්වීමෙනුයි. ක්‍රීපු 399 දී ඔහුට රාජද්‍රෝහි චෝදනා එල්ල වුණා. පලා යාමට වඩා ඔහු මරණ දඬුවම සංසුන්ව පිළිගත්තා. තම ගෝලයන්ගෙන් වටා වී සිටි ඔහු හෙම්ලොක් විෂපානය කරලා ඒ සෙමින් නැතිවන අංශභාගයේ එනතුරු බලා සිටියා. ඔහුගේ ගෝලයන් හඩා වැටෙන විට පවා ඔහු ආත්මයේ අමරණීය භාවය ගැන ඔවුන්ට දේශනා කළා. පාදවලට හිරිවැටීම පැමිණෙන විට පවා ඔහු ගුරුවරයා ලෙසම සිටියා. හේතුවාදය සහ ගුණධර්ම දේශනා කළ මේ මිනිසා තර්කයෙන් පමණක් දෛවයෙන් හෝ දේශපාලනයෙන් ගැලවිය නොහැකි බවට සාක්ෂියක් බවට පත් වුණා. 1. දහවලකින් අධිරාජ්‍යයක් අහිමි වූ රජු.
The King Who Lost an Empire in an Afternoon, Guillotine. ප්‍රංශයේ 16 වන ලුවී රජුට යුරෝපයේ වඩාත්ම දීප්තිමත් සිංහාසනයේ උරුම වුණා. 18 වන සියවස අගවන විට ශතවර්ෂ ගණනාවක් පැවති රාජාණ්ඩුව රාත්‍රියකින් කඩා වැටෙන තෙක්ම නොසැලී පවතීවි යයි සිතුවා. 1793 දී ජාතික සම්මේලනයේ විසින් රාජද්‍රෝහී චෝදනාවට ලක් වූ ලුවී පැරිසියේ ගිලටීන වේදිකාවට නැගී තමන්ගේ නිර්දෝෂී භාවය ප්‍රකාශ කළා. තප්පර කිහිපයකින් තලය පහළට වැටුණා. වරක් මිලියන ගණනක් පාලනය කළ මේ රජුගේ අවසානය වූයේ සමච්චල් කරන පිරිසක් ඉදිරියේය. මාස කිහිපයක් ඇතුළත ප්‍රංශයේ රාජාණ්ඩුව මුළු මනින්ම අහෝසි කළා. ලුවී 16 වෙනුවෙන් ශතවර්ෂ ගණනාවක රාජකීය තේජස එක් කනගාටුදායක දහවලකදී අතුරුදහන් වුණා. ඔටුනු හිස් වගේම පෙරලීමක හැකි බවට මෙය හොඳම මතක් කිරීමක්.